කොහෙද ලෑස්ති වෙන්නේ? ඊළඟ කරන්නේ. සති ගානක්. දැන් සතියකමාරක් විතර වෙල වෙලා කීයක් අතේ කරගන්න බැරුව හෝල සංකා වගේ හදලා යන්න හදන්න ඕන. ඊයේ ඉවර නෑ කරා උචාලන්න නැතුවන්නේ. ඊයේ දැන් පණ ගහලා ආවේ දැන් මේ අද වෙනකොට යන්න හදන්නේ. කොහෙද යන්නේ? අර වාට බෑනේ ඉතින්. දැක්කන වාගේ වයස දෙන්න. අද අපි මේ යන්නේ අවුචාන් එකට. අපේ ගෙදර ඔක්කොම බඩු ඉවර වෙලා. මොකද මේ අපි අසනීප වෙලා හිටියනේ. තරගෙට පොලිමට අසනීප වුණා. අයාන් ඊට පස්සේ මම ඊට පස්සේ අයන්ගේ තාත්ති. ඒ නිසා ගෙදර අපි ඌවේ කරේම නැහැ. ඒ බඩු තිබුණෙත් නැහැ. කොහොමත් කැම්බීම අයන්ට නම් හොස්පිටල් එකෙන් හම්බුණා. ඒ නිසා ඌවේ මුකුත් නැහැ. දැන් ඉතින් මේ අපි යන්නේ ගෙදරට ඕන බඩු ටිකක් ගන්න. ඒ කොහොම කෙසේ වෙතත් ඉස්සරින්ම අපි නතර වුණේ ස්ට්‍රෝබෙරි ගන්න. මොනව කොහොම ගත්තත් රෙදි කඩයක් දැක්කම නම් හොරෙන් බලන පුරුද්දක් ඉතින් මගේ තියෙනවා. මොකද ඇඳුම් වලට නම් පුදුම ආසාවක් තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා ලූණු ගන්න. මේවා තෝරලා ගත්තට මොකෝ ගෙදර ගිහින් බැලුවාම සමහර වෙලාවට නරක වෙලා. ඒ හින්දා තෝරන්න නැතුව අතට හුවෙන විදියට අරන් යන්න ඕන. රෙෂ්මි ගන්න ඕන. මේ වෙත්. මොකද යන්? මොකක් කේස් එක? කොහෙද? ගිහිල්ලා? කොහෙද? ඒක විකුණ මම ආර හිටින්ද මමගෙන් ඇහුවා හරිද? ඒක විකුණන්නේ නැහැ කිව්වා. ඒක විකුණ මේක කැප්පචිනෝ. hina වෙන්න ලස්සන ලයිට් තමා බස් එක ආවා කොමේ නඩේගුලා කස්තුලි මාමා ඩයි මාමා මෙන් ඩයි මාමා කොහේ යන්නේ බස් එකේ ඊළඟට අමාරුම වැඩේ තමයි මේ හාල් තෝරන වැඩේ. මොකද සමහර වෙලාවට හාල් ගෙනාවම මේක නිකන් බෙරි වෙනවා. ඒ කියන්නේ වතුර පෙරලා එහෙම උයන් මාක් හරි තියෙනවා. ඒ නිසා මෙතන තෝරන්න ගියහම මේ හරි අමාරුයි. මොකද මම ආස නැහැ බාස්මති කන්න. ඉතින් ගොඩක් අය hina වෙයි මම බාස්මති කන්න ආස නැහැ කිව්වහම. මොනව ගන්නද යනවා? බීම එකක් ගන්න. මේ බීමද? බලලා ගන්න හොඳ එකක්. ඉතින් මෙන්න මේ විදිහට සේල් දාලා හැමත් බඩු තියෙනවා. අවුචාන් එකට ගියාම මෙතන සෙරෙප්පු තිබුණා ලේවිස්සට වගේ. ඉතින් මම පොඩ්ඩක් බලලා මට සෙට් වෙන ඒවා තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඇවිදගෙන ගියා බලන්න. මොකද මට දැන් සමර් එකේදී දානකොට අර වින්ටර් එකේදී දාපු ෂූස් දාන්න අමාරුයි. ඒ නිසා ෂූස් දෙකක් බැලුවා. බලලා මේ හොඳ දෙකක් ගන්න තමයි බැලුවේ. ඒ වුණාට ඉතින් මොකද රෝස පාටටම තමයි හිත යන්නේ. ඒක නම් හරිම කම්ෆර්ටබල්. සොක්ස් දාන්න ඕනෙත් නැහැ. මොකද මේ සමයක දවස්වලට සොක්ස් දාන්න බෑ අමාරුයි. ඇලෝවේරා එකකුත් අරගෙන බීලා මෙන්න මේ විදියට පොඩි අයිටම් ටිකකුත් ගත්තා යන්ට. මොකද එයාට යෝගට් චොක්ලට් ඒ ටිකක් මොකද මේ දවස්වල යත අසනීපින් තුඹු හින්දා කෑම කනවා පොඩ්ඩක් හොරයි. ඊට පස්සේ ඉතින් ඇවිදගෙන ගියා. ගෙදරට ඕන බඩු තියෙනවා. මේ විදියට එක ඒවා සේල් දාලා. ඉතින් ඇත්තටම අපි අදාවේ නම් ඒව බලන්න නෙවෙයි. මොකද හාල්, සීනි, පරිප්පු, තේකොළ, කොෆි ඒ වගේ දේවල් ගන්න. ඒ නිසා මේ පැත්තත් හොරෙන් බලාගෙන යනවා. මොකද ඒවට සල්ලි නැහැ දැන් මේ වෙලාවේ. ලස්සන බඩු තියෙනවා. මේ වගේ බවුවොත් හිටියා.
මේ වගේ ලස්සන මල් පැල කියන්නේ ඇත්ත ඒවා නෙමෙයි ප්ලාස්ටික් ඒවා තිබුණා. මේ වගේ අර පුංචි කප්ස් තිබුණා, කප්ස් බොටල්. ඒ කියන්නේ අපිට ඔය සීනි තේ කොලේ වගේ දාගන්න මම ඒවා කලින් අරන් ගියා. ඒවා එහෙම හරිම ලාභයි සේල් දාලා තමයි තිබුණේ මෙතන. ඉතින් මේකට එනකොට ගොඩාක් සල්ලි අරගෙන එන්න ඕන. ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන බුදු පිළිමත් මෙතන තිබුණා. ෆොටෝ ෆ්‍රේම්ස් ඒ වගේ මොකක්? සෙල්ලම් බඩු ගෙදර තියෙන්නේ? අනේ. අනේ යන් ඉතින් යනකොට යන්. 12යි නේ? 12යි? ආ. අපෝ පියදම? මම ලංකාවෙන් නම් තවලේ තීරන්නේ නැහැ. මේක මේ යා ප්‍රශ්න එකක්. මේ තියෙන ඔක්කොම මේවා. මෙහි තියෙනවා ලංකාවෙත් මේක තියෙනවද කියලා දන්නේ නැහැ. මේක දාන්න තියෙන මෙන්න මේ වගේ. එයාගේ channel එකේ මම මැදින් පැනලා කරනවා. මගේ බොටල් එකේ ලික්විඩ් එක ඇතුළට මගේ ස්ටික් එක දාන්න දෙන්නේ. එහෙනම් ගොඩක් කාලයක් තියෙනවා. මේකෙන් තමයි සුවඳ එන්නේ. පට්ට සුවඳයි. අයිත් එකකින් අර මයින්ඩ් එක ෆුල් ක්ලියර් කරලා දාන සුවඳක් තියෙන්නේ. දැන් අපි ගෙදර දැනට තියෙනවා මේ තියෙන එක රීෆිල් කරන්න ගත්තා රීෆිල් බොටල් එක. දාන්න පැටි ඇතුළට ඔක. බබෙක් ගත්තද? අම්මි බබෙක් අරගෙන මාර වැඩේ හොඳේ. අපි දැන් නැහැ හොඳේ අම්මි බබෙක් අරගෙන ඔන්න හොඳේ. ඔයාට තමයි වැඩේ ඇත්ත එක්කනේ ඔය දැන් බර තියෙනවනේ. ඇත්ත එකත් ගන්නවනේ. හිනා වෙනවා. ලේසි. සෝයි සූටි මම දුක් ගන්නවා මේ වගේ මේ පුතෙක් නේ. සෝයි සූටි. ඔයාට සින්දු කියන එක අරන් ඕනද? මයික් එක. මං ඕනද කියලා අහන්නේ. ඕන නම් ඕන කියන්න. කොහෙද? කොහෙලා රන් දෙන්නා ඉතින් කොහේ හරි. මේක කවද? මෙතෙන් සින්දු කියන එක. දැන් ඉතින් අපි ගෙදරට ඕන බඩු ටික ගත්තා. එතන මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. මම එළවලු ටිකක් ගත්තා. ඒ ටික ඉතින් මම වීඩියෝ කරේ නැහැ. එළවලු පළතුරු ටිකක් ගත්තා. එතන සෙනග. ඒ නිසා වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අයාන්ට මේ වගේ කලර්ස් බුක්ස් ටිකක් ගත්තා. මොකද එයා ගෙදර තියාගන්නකොට ටිකක් අමාරුයි. දැන් එයා ප්ලේ ගෲප් ගිහිල්ලා එකපාර මම මේ ගෙදර තාම තියාගෙන ඉන්නවනේ. ඒ නිසා මේ එයාට මේ වගේ තෝරලා පොත් ටිකකුත් අපි ගත්තා. අයාන් කැමති ඉතින් ස්ටිකර් බුක්ස් වලටයි කලරින් බුක්ස් වලටයි. මොකද එයාට තාම ලෙටර්ස් මෙහි ලෙටර්ස් නම් බෑ. ඇල්ෆබෙට් පොත් ඔක්කොම මං එහෙන් අරන් ආපු නිසා මෙහෙන් එයාට ඉල්ලුවේ ස්ටිකර් බුක්ස්. එයා හරි ආසයි ස්ටිකර් බුක්ස් වලට. ඉතින් අරන් දුන්නම හැම තැනම අලවනවා. මේ ඒකයි අපි මේ වගේ කලර් කරන බුක් එකකුයි යාට ගත්තා. මොකද එයා අපෙන් සෙල්ලම් බඩු ඉල්ලන්න පටන් ගත්තා. සෙල්ලම් බඩු දැන් පිරීලා තියෙනවා. ඒක මග ඇරව ගන්න ඕන නිසා තමයි අපි අයන්ට ඒ ටික ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි බඩු ටික බිල් කරගන්න ආවා. අපිට බිල් කරගන්නත් පුළුවන්. අපිට කාඩ් එකෙන් පේ කරන්නත් පුළුවන්. කෑෂ් පේ කරන්නත් පුළුවන්. අද නම් මම කාඩ් එකෙන් නෙමෙයි පේ කරන්නේ. අපි ගාව කෑෂ් තිබුණ හින්දා කෑෂ් කැෂියර් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒගොල්ලෝ බිල් කරලා බෑග්ස් ඕන නම් බෑග්ස් ඕනද කියලා අහලා අපිට ඒකත් ඇඩ් කරලා බිල් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරලා කෑෂ් අරගෙන ක්ලියර් කරලා දෙනවා. එහෙම නැතුව අපි කාඩ් පේමන්ට් කරනවා නම් කාඩ් එකෙන් පේමන්ට් කරලා ඊට පස්සේ බිල් එක එන QR එක ස්කෑන් කරාට පස්සේ තමයි අපිට එළියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරි. දැන් අපි ඔක්කොම අරගෙන ඊට පස්සේ ආවා අයිස්ක්‍රීම් ගන්න. මොකද අපේ අයිස්ක්‍රීම් පෙරේතෙක් ඉන්නවනේ. එයාට අයිස්ක්‍රීම් ඕන කියලා. ඔන්න දැන් අයිස්ක්‍රීම් කාලා එතනින් ඊට පස්සේ අපි ඔන්න ගෙදර එන්න තමයි හදන්නේ. ඇත්තටම මම අර ඔයාලට මගේ වීඩියෝ එකේ කලින්ම බැලුණු බෑග් එක තියෙන්නේ. අන්න ඒක. ඒක නම් හරිම පහසුයි. ඒක තියෙන එක නම් හරිම පහසුයි. මොකද අයන්වත් අරගෙන නැත්නම් බඩුත් අරගෙන එන්න අපිට හරි කරදරයි. ඒ මැදට එයාගේ ස්කූටර් එකක් දාගෙන තියෙනවා ඒක ඇතුලේ. මට කියන්න බැරි වුණානේ අපි මොබ් එකකුත් ගත්තා. ඒ මොබ් එක ලේ 80ක් වුණා. අර අතු ගන්න ඕනේ නැහැ. ඒකෙන්ම මොබ් කරගෙන යන්න පුළුවන් විදියට තමයි මොබ් එක තියෙන්නේ. මට ඒක ඔයාලට පෙන්වන්න බැරි වුණා. ඒකත් මේ කූඩේ ඇතුලේ මේ දාගෙන තමයි මේ අපි යන්නේ දැන්. දැන් අයන්ට නම් ටිකක් මහන්සි පාටයි.
අපි මේ ගත්ත බඩු ඔක්කොටම අපිට ගියේ ලේ 250යි. ලේ 250ට අපි කෑම බඩු ටික, ඊට පස්සේ මේ මොබ් එක, ඊට පස්සේ අර චොක්ලට්, ෆ්‍රෙෂ් මිල්ක් ඒ ටික ඔක්කොටම ගියේ අපිට ලේ 250ක් විතරයි. ඉතින් මේකත් මෙහෙම තල්ලු කරගෙන අපි ගෙදරට ගියා. අයන්ට ගිය ස්කූටර් එක නිසා අපිට ටිකක් පහසුයි. මොකද නැත්තම් අපිට යාව වඩා ගන්න වෙනවා හැම වෙලාවෙම. ඒ නිසා මේ අපිට දැන් මේ එයා මේ ස්කූටර් එකේ යන හින්දා ටිකක් පහසුයි. මං ඉතින් මේකත් අදගෙන හරිය අමාරුවෙන් යනවා. අපේ හස්බන්ඩ් නම් හරිය ලේසි යට තියෙන වීඩියෝ කරන්න විතරයි. අපි බලමු මම මොනවද අරගෙන ආවේ කියලා. මෙන්න මේ ගෙනාවේ සෙල්ලම් බඩු දාන්න. මොකද එයාගේ සෙල්ලම් බඩු හැම තැනම ඒ නිසා ඒක ගත්තා. ඒකලේ 13ක් තමයි උනේ. ඒක නගත්තේ පෙප්කෝ එකෙන්. අවුචාන් එකෙන් නෙවෙයි. ඊට පස්සේ බෑග් එක ගෙනිච්චට බෑග් එක උමනා උනේ නැහැ. ඊට පස්සේ මෙනවාගේ this one for you. යමි ස්ට්‍රෝබෙරි ගෙනාවා. ඊට පස්සේ කෑම නූඩ්ස් එකක් ගෙනාවා. මොකද මේ ටිකේ හරියට කෑමක් නැහැ. හරි බඩගින්න ඉන්නේ. ඒවා නම් වැඩි හොඳ දේවල් නෙවෙයි. ස්පැක් එකට නිකන් හම්බෙන ඒවා හින්දා ගෙනාවා. පේනොන් ෆ්‍රිජ් එකේ මුකුත් නැහැ. ෆ්‍රිජ් එකේ අපි ගෙදර හිටියේ නැහැ. දවස් ගාණක් හොස්පිටල් හිටියා. ඇලෝවෙරා එකක් ගෙනාවා. යෝගට්. දිවොන්. ගෑස් ටික අපිට ගැවිස්කෝන් එකක් ගියනවා. ඒ නිසා සුවදහම සුවදහම ඉන්නේ අපි බෙදලා දෙන්නම්. චුට්ටක් ඉන්න. චුට්ටක් ඉන්න පුතේ. හයි. මිල්ක් එකක් ගත්තා. මම මිල්ක් කරන්නේ මම නූන කන්නේ. නේ හාන් තෝරගන්න එක නම් හරි අමාරුයි. මම දන්නේ කොහොමද තෝරගන්නේ කියලා. මොකද ඊට පස්සේ බෙරු වෙනවා. වතුර පෙරලා උයන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. මම දන්නේ නැහැ. මෙන්න මේකේ නිසා දෙකක් ගත්තා. බලමු. හැඩ් ටික කියලා ගන්න ඕනේ. මොකද පෑවෙම නැහැ මේ ටිකේම. ඊට අපි කිරි එකක් ගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් එකක්. යම් චොක්ලට් තරම් තියෙනවා. ඒක නම් මම නෙමෙයි ගත්තේ. මෙතන තාත්ති ගන්න නැත්තේ බබ්බට. වල එකක් ගත්තා. තමයි මේ අවසන් එකකින් ගත්ත ටික පෙප්කෝ එකකින් ගත්තා මේ සමයකට ඉඳි. හස්බන්ඩ් හොරෙන් ගත්ත ටිකක් තියෙන්නේ. එදී මම පිටට එන්නම්. ඒකට ෂූස් එකක් ගත්තා. ඒක වෙන්නේ ලේ 32ක්. 24 තමයි දිග දාලා තිබුණේ මට. පින්කල. ග්ලව්ස් දෙකක් ගත්තා. මොකද බාත්රූම් එක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරන්න වෙලා තියෙන්නේ. මොකද අපිට පේනවනේ මෙන්න තැන බඩු තියෙනවා. මෙන්න මේකත් ගෙනාවා අපි. අවුචාන් එකෙන් තමයි එක ගත්තේ. මේක මොකද අපේ තියෙන මොබ් එක මේ වගේ නෙවෙයි. මේක පහසුයි. ඒ හින්දා මේක ගත්තා. ලේ 70ක් තමයි මේක උනේ. දැන් තියෙනවා මේ ගෑස් කරලා දාන්න. මොකද අපි ඇඳේ නිදාගත්තේ නැහැ. මේ බෙඩ්රූම් එකේ නිදාගත්තේ නැහැ. මෙතන තමයි නිදාගත්තේ. මොකද මේ නිතරම මොමෙටින් ඒවා තිබිච්ච හින්දා. ඉතින් මේ පැත්තේ එහෙම සුද්ධ කරන්න තියෙනවා. මොකද සතියක් නෙමෙයි දවස් 10ක් විතර. මගේ යාළුවෝ ටික ඔක්කොම මැරිලා ගිහිල්ලා මේ. ඉතින් මේව ඔක්කොම අස් කරන්න තියෙනවා, ක්ලීන් කරන්න තියෙනවා. පේනවනේ. එයා ඉතින් සෙල්ලම. එයාත් ගොඩක් හෙට්ටු වෙලා දවස් ගානක් කෑවේ නැහැ. එයාත් එහෙමයි මාත් එහෙමයි. එයා ඉතින් සෙල්ලම. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරි වෙච්ච නිසා තමයි මේ වගේ නිකන් පොඩි වීඩියෝ එකක් අරන් එන්න හිතුවේ. ඉතින් ගොඩක් අය මටයි බබාටයි ඉක්මනටම සනීප වෙන්න කියලා තිබුණා. ඒ හැමෝටම ගොඩක්ම ස්තුතියි අපිට තියෙන ආදරයට. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ගිහින් එන්න.